ජීවිතය ගැන හරි අපූරු කතාවක් තියෙනවා. ඒ තමයි හිමාල කන්ද පාමුල වනාන්තරයක් තිබ්බා. මේ වනාන්තරයේ පින්වත්නි හිටියා වයසට ගියපු හස්තිරාජයෙක් ඇතෙක් හිටියා. මේ ඇතාගේ වයස නිසාම මේ ඇතාට කෑම බීම හොයාගන්න මේ වනාන්තරේ එහෙ මෙහෙ ඇවිදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් කාලයත් එක්කම මේ හස්තිරාජයාගේ වයසත් නිසාම මේ ඇතා දවසක් මිය පරලොව යනවා. මේ ඇතා මිය පරලොව ගිය දවසේ ඉඳලා දවස් 7ක් යනකම් එක දිගට මේ හිමාල වනාන්තරයට වහින්න පටන් ගත්තා. මේ වැස්ස නිසාම මේ වනාන්තරේ පුරාම වතුර උතුරන්න පටන් ගත්තා. මේ ඇතාගේ මලකුණ එහෙ මෙහෙ පාවි තිබ්බ මේ වතුරත් සමග. දවස් 7න් පස්සේ මේ වනාන්තරයට පිරිච්ච වතුර ටික ඔක්කොම ගංගා නම් ගඟ දිගේ පල්ලෙහාට ගහගෙන යන්න ගියා. මේ ගඟ දිග පල්ලෙහාට ජලය ගලාගෙන යනවත් එක්කම මේ ඇතාගේ මලකුණත් මේ ගංගා නම් ගඟ දිගේ පල්ලෙහාට දැන් ගහගෙන යනවා. දවසක් පින්වත්නි කෑම හොයාගෙන අහසේ පියාඹන කපුටෙක් දකිනවා මේ ගඟ දිගේ පල්ලෙහාට ගහගෙන යන මේ ඇතාගේ මලකුණ. කපුට මේ මලකුණ දැක්කන් පස්සේ මේ ඇතාගේ ඇඟ උඩ වහලා පොඩ්ඩක් කාලා බලනවා. අනේ හරීම රහයි මේ ඇතාගේ මස් ටික. ඉතින් කපුට මේ වෙලාවේ හිතනවා මේ මලකුණ මම දාලා ගියොත් එහෙම වෙන කෙනෙක් මේකට අයිතිවාසිකම් කියන්න පුළුවන්. ඒක නිසා මේ මලකුණ දාලා මම කොහෙවත් යන්නේ නැහැ. මේ මලකුණ මම දාලා ගියා කියන්නේ මං හරි මෝඩේ. මම මෙච්චර කාලයක් තිස්සේම එහෙ මෙහෙ ඇවිද්දා කෑම හොයාගන්න. ඉතින් මට දැන් කෑම ගොඩක් හම්බෙලා තියෙනවා. ඒක නිසා මම මේ මලකුණ දාලා යන්නේ නැහැ කියලා අර කපුට අර මස් ගොඩේම වහලා ඉන්නවා. පින්වත්නි ගඟක ස්වභාවය තමයි පල්ලෙහාට ගලාගෙන යනවා. දැන් අර හස්ති රාජයාගේ මලකුණත් අර ගඟ දිගේ දැන් පල්ලෙහාට ගහගෙන යනවා. අර කපුටගේ කෑදරකම නිසා පෙරේතකම නිසා මේ කපුටට දැනෙන්නේ නැහැ මේ ගඟ දිගේ මේ මලකුණ පල්ලෙහාට ගහගෙන යනවා කියලා. දවසින් දවස ගෙවෙන්න මේ කපුට අර කපුටා ඇතාගේ මලකුණෙන් ටිකක් කනවා ආයිමත් අර ගඟෙන් වතුර ටිකක් බොනවා. මෙහෙම කාලය ගත කරා. දැන් මේ හස්ති රාජයාගේ මලකුණ ටිකෙන් ටික පල්ලෙහාට ගහගෙන ගිහිල්ලා මහ මුහුදට වැටෙනවා. පින්වත්නි මහ මුහුදේ ස්වභාවය තමයි මලකුණක් මහ මුහුද තියෙනකොට ඒ රැල්ලට ටිකෙන් ටික මේ හස්ති රාජයාගේ මලකුණ මහ මුහුදේ හැමතැනම ගමන් කරන්න පටන් ගත්තා. දැන් අර මහ මුහුදේ ඉන්න සැඩපරිස මත්ස්‍යෝ මොකද කරන්නේ? මේ මලකුණේ යටින් ටිකෙන් ටික කන්න පටන් ගත්තා. ඒ වගේම මේ මහ මුහුදේ තියෙන ලුණු වතුරට අර හස්ති රාජයාගේ මලකුණේ මස් ටිකෙන් ටික කඩි මහ මුහුදට දීවිවි ගියා. දැන් මේ මලකුණ මහ මුහුද මැදටම ගිහිල්ලා ඉවරයි. දැන් මේ මලකුණේ කිසිම දෙයක් කන්නවත් නැහැ. කපුටට මේ වෙලාවේ හිතනවා මේ මලකුණේ ආයේ කිසිම දෙයක් ප්‍රයෝජනෙට ගන්න කියලා දෙයක් නැහැ. ඒක නිසා දැන්වත් මේ මලකුණ අතෑරලා මං පියඹලා යන්න ඕනි කියලා හිතනවා. හිතලා එහාට පියඹවුවා මෙහාට පියඹවුවා කිසිම දෙයක් කිසිම Tamanට උපකාරයක් වෙන විදිහේ ගහක් තිබ්බේ නැහැ. කපුටා මේ වෙලාවේ මොකද කරන්නේ? කිසිම දෙයක් වතුර පොදක්වත් නැහැ. මහන්සි නිසාම කොච්චර පියඹුවා Tamanට සෙවණක් ලබා ගන්න කිසිම ගහක් කොලක් හම්බුනේ නැති නිසා මේ කපුටා එහෙම්ම ඇද වැටෙනවා පින්වත්නි මහ මුහුදට. ඉතින් මේ කතාවෙන් ගන්න අපිට ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතයත් හරියට පින්වත්නි මේ කපුටෙක් වගේ තමයි. අර කපුටගේ කෑදරකම නිසා, පෙරේතකම නිසා, තෘෂ්ණාව නිසා කපුට මලකුණට වැහපු දවසේ ඉඳලා කපුටට හිතෙන්නේ නැහැ මේ මලකුණ පල්ලෙහාට ගහගෙන යනවා කියලා. ඒක නිසා මේ කපුට මොකද කරේ? මේක ඇත්තටලා ගියේ නැහැ. මස් ටිකත් හරි රහයි. මේකෙම මම ඇලිලා ඉන්න ඕනි. මේක දාලා ගියොත් වෙන කෙනෙක් අයිති කරගනී කියලා තෘෂ්ණාව නිසා මේ කපුට මේ මලකුණ දාලා ගියේ නැහැ. අපේ ජීවිතයත් පින්වත්නි හරියට අන්න ඒ වගේ තමයි. අපි මේ ලෝකයට ඇලිලා ඉන්නේ. අපේ දරුවෝ, අපේ යාන වාහන, අපේ ගෙවල් දොරවල්, අපේ දුවදරුවෝ මුණුබුරු මිනිවිඩියෝ මේවා දාලා අපි කොහොමද යන්නේ? මේවා දාලා ගියොත් වෙන කෙනෙක් අයිති කරගන්න පුළුවන්. සමහරක් මිනිස්සු අපි දකිනවා සමාජය තුළ ජීවත් වෙනකොට භික්ෂුන් වහන්සේ නමක් විදිහට සමහරක් පෝයවල් තියෙනවා. ඒ පෝයවල් වලට සමහරක් උදවිය ගෙවල් වලට ටීවී බලනවා. පිනක් දහමක් කරගන්න. ඇහුවහම මොකද පන්සලට එන්නේ නැති කියලා ස්වාමීන් වහන්සේ එන්න වෙලාවක් නැහැ.
තමන්ගේ දරුවෝ දෙන්න වැඩට යනවා. දරුවෝ බලා ගන්න ඕනේ. හාමුදුරනේ අපි දරුවෝ බලාගත්තේ නැත්නම් කවුද ඔය දරුවෝ බලාගන්නේ? ගෙවල් දොරවල් වහලා දාලා එන්න බෑ. මෙතෙස්වල හරියට හොරු ඉන්නවා. ඔවුන් ඇවිල්ලා මේව අරගෙන ගියොත් අපි හම්බ කරපු දේවල් ඔක්කොම ඉවරයි. පින්වත්නි, අපි පුතඥයන් විදිහට කපුට වගේම මේ භෞතික දේවල් වලට ආස කර කර ඒ වගේම ලැබුම්ගෙන ඉන්නවා. අත්තරලා යන්න හිතක් නැහැ. ඉතින් අර කපුටට තේරුනේ නැහැ මේ මලකුණ මම දාලා ඇතෑරලා යන්න ඕනේ කියලා. මේකේ කිසිම දෙයක් ගන්න නැතිකොට කිසිම දෙයක් ආහාරයට ගන්න නැති වෙලාවේ තමයි කපුටට හිතුනේ මම මේ මලකුණ ඇත්තරලා මේකෙන් ඉගිලිලා වෙන මලකුණක් හොයාගෙන වෙන කෑමක් හොයාගෙන යන්න ඕනේ කියලා. හිතුවට බෑ, කාලය ගිහිල්ලා ඉවරයි. පින්වත්නි, අපිත් අන්න ඒ වගේ තමයි. අපිට අතපය හොදට වාරු කාලේ, අපිට හොඳට ඇස් දෙක පේන කාලේ, අපිට හොඳට කන් දෙක ඇහෙන කාලේ අපි හිතනවා දැන් නම් පින්දහම් කරන්න ඕනේ නැහැ. තව කල් අපිට තියෙනවා පින්දහම් කරන්න. ඉතින් අපි එහෙම හිතාගෙන අපේ තරුණ ජීවිතේ නිකන් අයාලේ අකාලේ ගෙවාගෙන යනවා. හැබැයි අපිට අන්තිම කාලේ අපි වයසට ගියාම අපිට හිතෙනවා අනේ අපි දැන් පින්දහම් කරගන්න ඕනේ. දැන් අපි වයසයි. අපිට පැයක් එකහමාරක් කොන්ද කෙලින් තියාගෙන බණ ටිකක් අහන්න බෑ. මම මගේ තරුණ කාලය තුල අපි කිසිම පින්දහම් ආදී කටයුත්තක නිරත වුණේ නැහැ. දන් ටිකක්වත් දුන්නේ නැහැ. අනේ මම දැන් මගේ මරණාසන්න මොහොතේදී පරලෝකගත ජීවිතය සැපවත් කරගන්න, මරණින් මත්තේ ජීවිතය සැපවත් කරගන්න දැන් අපි පිනක් දහමක් කරගන්න ඕනි කියලා හිතලා පින් දහම් කරන්න උත්සුක වෙනවා, උනන්දු වෙනවා. හැබැයි පින්වත්නි, උනන්දු උනාට බෑ, කාලය ගිහිල්ලා ඉවරයි. පින් දහම් කරන්න ගන්නේ Tamanට බැරි කාලේ. පැයක් එකහමාරක් කොන්ද කෙලින් තියාගෙන බණ ටිකක් අහන්න බෑ. දානකට ගිහිල්ලා දන් හැන්දක්වත් බෙදන්න බෑ. Tamanගේ අත් දෙක වෙවුරනවා. පින් දහම් කරන්න බෑ. ඉතින් ඒක නිසා පින්වත්නි, ලැබිච්ච ජීවිතය තුළ අපි අප්‍රමාදීව පින් රැස් කරගන්න ඕනේ. දුර්ලභංච මනුස්සන්තම් බුද්ධපාදෝච දුර්ලභෝ. පින්වත්නි, මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ හරි දුර්ලභ කාරණයක්. කන කැස්බෑව වියසිදුරෙන් එළිය බලනවා වගේ තමයිලු මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක. ඒකට හොඳම උදාහරණය තමයි පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ මේ පොළවේ තියෙන පස් පිඩැල්ලක් පස් ටිකක් අරගෙන තමන්ගේ නියමත්ත තියාගෙන ඉන්නවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ට කියන සාරිපුත්ත, මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් මරණින් මත්තේ යහපත් ආත්ම භාවයක් ලබන්නේ මගේ මේ නියපොත්ත උඩ තියෙන පස් ගානේ තරමට තමයි. ඊතුරු මේ මහ පොළවේ තියෙන පස් ගානට මිනිස්සු මරණින් මත්තේ දුගතිගාමී ආත්ම භාවයන් ලබන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා මම ඔබට ආයාචනා කරන්නේ, ඔබට පවසන්නේ මේ ලැබිච්ච ජීවිතය තුළ අප්‍රමාදීව පින් රැස් කරගන්න. Tamanට පුළුවන් කාලේ පන්සල් යන්න, පින් දහම් කරන්න. පින්වත්නි, වයසට ගියාම පින්කම් කරන්නම් කියලා කවදාවත් හිතාගන්න එපා. ඒ කාලේ වෙනකොට අපිට පින් දහම් කරන්න බැරි යුගයක් එන්න පුළුවන්. Tamanගේ අතපය හතට වාරු නැති කාලයක් එන්න පුළුවන්. Tamanට කන් දෙක ඇහෙන්නේ නැති කාලයක් එන්න පුළුවන්. ඒක නිසා Tamanට පුළුවන් කාලේ Tamanගේ තරුණ ජීවිතය තුළ පින් දහම් කරන්න, අප්‍රමාදීව මේ ජීවිතය තුළ ගත කරන්න කියන කාරණේ සිහිපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.